මේ ගීතේ තියෙන ලොකු දුකක්. ඒ දුක තමයි බවුන්ඩරිස් නැතුව. එහෙම නැත්නම් මේ සීමා මායිම් නැතිව ආදරය කරපු කෙනෙක්. නමුත් ප්‍රතිචාරයේ ඒ තරම් හොඳ වෙලා නැහැ. හසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගන්න. විරලි රළ මෙන්න ඒතර මොන මානසියක් වෙන්න ඕනද ආදරය ඔප්පු කරන්න. හැබැයි අනික් කෙනත් කියලා තියෙනවා මම ඔයාලට මෙච්චරක් ආදරේ මෙහෙම අත දිගහැරලා පෙන්නලා තියෙනවා. දැන් ඔහුට දැන් ඒන ප්‍රශ්නයක් තියෙනවා. සීමාවක් මායිමක් නැතයි කී සෙනෙහස ඇයි දෙතනක තනින්. අපි කතා කරනකොට පුදුම දේවල් කතා කරනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගියාම ඒවා යම් තැන්වල නිකන් විහිළු බවට පත් වෙනවා. ඒක තමයි මේ රීදිලා තියෙන්නේ. කැකුලක් සිඳුරෙන් හදවත පිපුණේ කඳුලෙත් කටු මත විස තිබුණා. හදවත පිපුණු කැකුලක් ගිලිහෙනකොට ඒ නිසා මතුවෙන කඳුලෙත් කටු මත විස. අර කැකුලේ තිබුණ කටුවල විස ඇහෙන් වැටෙන කඳුළු බිඳුවෙත් තියෙනවා. බිඳුනොත් බඳුනක පිරියම් කරන්නට බැරි කැරලක් මතුවේ පෙනෙනවා. ආයෙ සුව කරන්න බෑ. ඉතින් මෙයා ආපහු කල්පනා කරනවා කවදාවත් මේක මොන වැලියෙන් දාලවත් වෙන රසායන ද්‍රව්‍යයක් දාලවත් මේ බිඳුණු හිත ආයෙ හැදෙන්නේ නැහැ. කාගේද තමන්ගේ හිත. පවකින් පෙර අත් භවයක සිදු සිතකින් සිතකට දුක පිරුණා. සංසාරගත පවක් මම මේ අත් දෙන්න මට හිත හදාගන්න බෑ. මේක මම ආස කරන වචනයක් තියෙනවා. ඒ වචනේ මේ ගීතේ විතරක් සීමා වෙන්නේ නැහැ. මේක සමහර ලාවට ගීතයකටත් වෙන පැත්තකින් අත්විඳින්න පුළුවන් වෙයි. කවුරු හරි පුද්ගලයෙක් උදෙසා කෙනෙක් උදෙසා ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මගේ අත දිගු කළ හැකි හැම තැනකදී ඔබේ අත මහා දුරකින් තිබුණා. මම අත දික් කරව හැම තැනකදීම ඔබේ අත හරි දුරයි. මම මේකට ඇලුම් කරන්නේ මේ අපි සමහර ලාවට බොහෝ ආදරය කරන අයට අත දික් කරනකොට ඒ අත ලඟ වෙන්න බැරි දුරකින් තියෙන. ආන්ගේ දුක මේ ගීතේ පුරාම තිබෙනවා. මට හිතපු ගමන් ඒ වචන ටික පදින්න